ෆ්‍රොන්ට් සොයා කතාවේ නෙත්මි ආපු මැසේජ් එක නිසා ඉදිරියට හසරැලි සමාව ගන්න හේතුව ගැන තමයි මට අද කතා කරන්න තියෙන්නේ. ෆ්‍රොන්ට් සොයා කතාවේ හසරැලි දැන් පත් වෙලා ඉන්න තත්ත්වය ඇත්තටම හරිම කනගාටුදායකයි. Taman නොකළ වැරද්දකට තමන්ගේම බොසා සහ බොස්ලා දෙන්නම ඔහුගේ පවුලේ අය චෝදනා ලැබීම ඕනෑම කෙනෙක්ට දරා ගන්න අමාරු දෙයක්ද වෙනවා. ඇත්තටම ආදේශ්ගේ ෆෝන් එකට ගියේ මැසේජ් එක හසරැලි යවපු එකක් නෙමෙයි. දැනගත්තාම හසරැලිට දැනෙන සහනයට වඩා ලොකු වේදනාවක් දැනෙනවා. මොකද තමන්ව එතරම් කාලයක් ආශ්‍රය කරලත් තමන් එවැනි දෙයක් කරයි කියලා ආදේශ සැකකිරීම ගැන ඇයට ලොකු කලකිරීමක්ද ඇති වෙන්න පුළුවන්. ආදේශ සහ පියාගේ පසුතැවීම. ආදේශ සහ තාත්තා හසරැලිගෙන් ඇත්තම කියනවා නම් වෙන දෙයක් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එක හසරැලි දන්නවා. හැබැයි Taman ඒ වගේ දෙයක් නොකරපු හින්දා හසරැලි ඉදිරියට අනිවාර්යයෙන්ම සමාව ගන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මේ පිළිබඳව ඉන්න සැබෑ සතුර නෙත්මිනේ. ඇත්තට මේක ෆේක් මැසේජ් එකක් නේ. ඉතින් ඒක හසරැලි කරපු එකක් නෙමෙයිනේ. ඉතින් එතකොට හසරැලි මේ විදිහට සමාව ගත යුතු නැහැ කියලයි ඒ තාත්තගේ වගේම පුතාගේ තීරණය වෙන්නේ. ඇත්තටම හසරැලි Tamanගේ පස්සෙන් එනවවත් ඒ වගේම හසරැලි වැරද්දයක් කරනවවත් ඇත්තටම එහෙම කෙනෙක් නෙමෙයි කියන එක හොඳින් තේරුම්ගෙන ඉන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් ආදේශ හසරැලි කියන්නේ ආදරය කරන දෙන්නෙක් නෙමෙයි. හැබැයි ඒ වුණාට ඒගොල්ලෝ බොහොම ළඟින් ආශ්‍රය කරන දෙන්නෙක්. ඉතින් මේ ළඟ ආශ්‍රය වුණත් නැති වෙන්න මේ කරපු වැඩේ ගොඩාක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.